හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අද ඔයාලම එකතු වෙන්නේ ඉතාමත් වැදගත් ග්‍රැමර් ලෙසන් එකක් එක්ක. අද අපි බලමු බහුවචන ක්‍රියාපදයක් නැත්නම් ප්ලූරල් verb එකක් ඒක වචන ක්‍රියාපදයක් නැත්නම් සිංගුලර් verb එකක් බවට කන්වර්ට් කරන්නේ කොහොමද කියලා. මේක ඉතාමත් වැදගත් ග්‍රැමර් ලෙසන් එකක්. ඒ වගේම ලේසි ග්‍රැමර් ලෙසන් එකක්. Methods of converting a plural verb into a singular verb. මේක මෙතඩ්ස් තුනක් තියෙනවා. පළවෙනි මෙතඩ් එක තමයි IES එකතු කිරීම. දෙවෙනි මෙතඩ් එක තමයි ES එකතු කිරීම. තුන්වෙනි මෙතඩ් එක තමයි S එකතු කිරීම. පළවෙනි මෙතඩ් එක ගත්තොත් IES එකතු කිරීම V1 ක්‍රියාපදයක් y අකුරින් අවසාන වන විට ඊට පෙර අකුර කන්සනන්ට් එකක් නම් y ඉවත් කර IES එකතු කිරීම. උදාහරණයක් ගත්තොත් try tries, try tries, fly flies. ඊළඟට y අකුරට පෙර අකුර vowel එකක් පැවතුනහොත් y ඉවත් නොකර s අකුර එකතු කරනවා. ඒකට උදාහරණ විදියට play plays, say says, pay pays. ඊළඟට දෙවන මෙතඩ් එක විදියට ගන්න පුළුවන් අපිට ES එකතු කිරීම. V1 ක්‍රියාපදයක් WS, SH, CS, X සහ O යන අකුරු වලින් අවසාන වේ නම් ඒවාට ES එකතු කිරීමෙන් ඒක වචන නිර්මාණය කරනවා. discuss discusses, wash washes, go goes. ඊළඟට අපේ තුන්වෙනි මෙතඩ් එක තමයි S එකතු කිරීම. අර පළවෙනි මෙතඩ් එක සහ දෙවන මෙතඩ් එකට අයිති නොවන සෑම ක්‍රියාපදයකටම සෑම V1 ක්‍රියාපදයකටම අවසානයේ S එකතු කරනවා. use uses, run runs, write writes. මේ ආකාර තුනට තමයි බහුවචන ක්‍රියාපදයක් ඒකවචන ක්‍රියාපදයක් බවට පරිවර්තනය කරන්නේ නැත්නම් කන්වර්ට් කරන්නේ. එහෙනම් අද ලෙසන් එකට එකතු වුණු හැම දිනාටම thank you.